සභාපතිකම සමාජිකත්වයේ දෙන්න ඕන മന്ത്രിවරුන්ට. විපක්ෂයේ മന്ത്രിවරුන්ට තමයි දෙන්න ඕනේ. එතකොට තමයි දැන් විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඉන්නකොට තමයි කතානායකතුමනි අත් වශයෙන්ම මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සිටිය කාලේ තමයි මෙතුමා ඉල්ලා මගේ උඩ විශ්වාසයක් නැත්නම් විශ්වාස භංගයක් ගේන්න මෙම නිලධාරියා දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ඔහු සම්බන්ධයෙන් විනය බලතල තියෙන කැබිනට් මණ්ඩලයට ඒ බලතල කාටවත් පවර දෙන්න බෑ. ඒක ඒ බලතල දැන් කාණ්ඩක්‍රම ව්‍යවස්ථාවෙන් කියන එක ස්ථාවර නියෝග වලින් ඒක අභිවාහයන් දෙයක් නෑ ස්ථාවර නියෝග වලට. ඒක තමයි අභිවාහයන්. කොහොමද කරන්නේ? ඔව්. The speaker, the PSC has under the powers of the parliament the right to sending a report and ask for certain decisions. රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ ඉදිරිපත් කිරීමට රාජ්‍ය ගිණුම්කාරක සභාවට අයිතියක් තියෙනවා. ඒ බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. ඊට පස්සේ පියවර ගත යුතු වන්නේ රජය. අදාළ නිලධාරියා දෙපාර්තමේන්තු ප්‍රධානියාට පහළ තනතුරු දරන කෙනෙක් නම් ඔහු සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයි. චෝදනා ලැබුවේ දෙපාර්තමේන්තු ප්‍රධානියා නම් කැබිනට් මණ්ඩලය ඔහු පිළිබඳව තීරණය ගත යුතුයි. ව්‍යවස්ථාවේ 43 වෙනි වගන්තිය යටතේ කැබිනට් ඇමතිවරු පාර්ලිමේන්තුවට වගකිව යුතු වෙනවා. ඉතින් මේ විනයානුකූල ක්‍රියාමාර්ගයන් සම්බන්ධ නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණාම අමාත්‍යවරු ඒ අනුව ක්‍රියා කළ යුතුයි. ඊට පස්සේ මේ පිළිබඳ විවාද කරන්න පාර්ලිමේන්තුවට හැකියාව තියෙනවා. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 55 වෙනි වගන්තිය අරගෙන රාජ්‍ය ගිණුම්කාරක සභාවේ හෝ පාර්ලිමේන්තුවේ බලය අභිබවා යන්න බෑ. ගරු වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා කරුණ දැක්වුවේ මෙන්න මේ නීතිමය පදනම මත පිහිටා සිට බව මම කිව යුතුයි. කොළඹ මහනගර සභාවට අනුකාරක සභාවක් පත් කිරීමෙන් එය විසිරුවා හැරීමට හෝ අත්හිටුවීමට අදහස් නොකරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ. මහජන ඡන්දයෙන් පත් වෙච්ච නගරාධිපතිවරයෙක් ඉඳද්දී පාලනයක් පවතිද්දී වෙනම කමිටුවක් පත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ඇමතිවරු නියෝජනය කරන කුමන පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන අයත් ඒ කමිටුව ඇතුලේ ඉන්නවා. දැන් කුමන ව්‍යවස්ථානුකූල පදනමක් මතද ඒ කමිටුවක් පත් කරලා තියෙන්නේ? කොළඹ නගර සභාවට පමණක් නෙවෙයි මම පැහැදිලි කරා කරු මන්ත්‍රීතුමා රාජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ආයතන පළාත් සභා ව්‍යාපෘති සහ පෞද්ගලික අංශයේ ව්‍යාපෘති හා කොළඹ නගර සභාවේ ව්‍යාපෘති කිසි ලෙසකින් කොළඹ නගර සභාව විසිරුවා හැරීමට හෝ අත්හිටුවීමකට මේ කමිටුවේ මැදිහත් වීමක් නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමාට මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමට අනුකාරක සභාවක් පත් කිරීමට බලය තියෙනවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න සඳහා ආණ්ඩුපක්ෂයෙන් පිළිතුරු නොලැබීම පිළිබඳව අද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවි කරුණානායක මහතා චෝදනා කළා. ඒ කෝට්ටේ බල ප්‍රදේශයේහි සමෘද්ධිලාභී පවුල් හා ඉන් කපා හැරෙන පවුල් පිළිබඳව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජයරාජ් ප්‍රනාන්දුකුල්ලේ මහතා සහ රවි කරුණානායක මන්ත්‍රීවරයා අතර ඇති වූ සංවාදයේදී අමාත්‍ය ආචාර්ය මවින් සිල්වා මහතාගෙන් ඊට බාධා එල්ල වුණා. ළඟ දැන් තියෙනවා ඩිවිෂන් සෙක්‍රටරියේට් එකට ඇවිල්ලා තියෙන සමුද්‍රී පවුල් ප්‍රමාණය කපලා තියෙන ප්‍රමාණයක්. ඉතින් ඇයි ඔබතුමාට ඇමතිවරයෙක් වශයෙන් මේ පාර්ලිමේන්තුවට උත්තර දෙන්න බැරි වන්නේ? නෑ ඇමතිවරයෙක් වශයෙන් උත්තර දෙන්න පුළුවන්. උත්තරේ ආවොත් එහෙම. ඉතින් එන්න දෙන්නේ නැහැ මෙහාට. නෑ නැවත තමයි ඇමතිවරයෙක්ට උත්තර දෙන්නේ මම. මේ පාර්ලිමේන්තුවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද ඔබතුමාට ඇමතිවරයෙක් වශයෙන් පිළිතුරු දෙන්නේ නැහැ. නමුත් අපේ විපක්ෂ මන්ත්‍රීවරු වශයෙන් අපට උත්තර ලැබෙනවා. ඔව්. ඉතින් මොකද ප්‍රශ්නේ අහන්නේ? අහන්නේ තියෙනවා. අපේ දැනගන්න ඔබතුමාලා කරන බොරුව මේක 170 ආදී මොකද? ඔගේ පිස්තෝල් පෙන්නන්නකො මම ඒතර මම කතා කොහාගේ පාර්ටි කරන්න බෑ. ඉඳගන්න. කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. කරුණාකරලා. අතරින් දෙපො. පාර්ටි කරන්න බෑ. කතානායකතුමනි දෙවෙනි ප්‍රශ්නේ පිළිතුරු අනුව මෙතන දීලා තියෙන ඩිවිෂන් සෙක්‍රටරි පවුල් 299ක් කපලා තියෙන කෝට්ටේ ආසනේ. ඉතින් ඒකට ඇයි අපර දෙන්නේ නැත්තේ? කපලා තිබෙන නිසාද මේ පාර්ලිමේන්තුව උත්තර දෙන්නේ නැත්තේ? පෙර
පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇති අර්බුදය සම්බන්ධයෙන් පාලක පක්ෂය හා මහා ශිෂ්‍ය සංගමය අතර පැවැත් වූ සාකච්ඡාව සාර්ථක වූ බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන නොයන ලෙස සිසුන් මෙහිදී ඉල්ලා සිටි බවයි. ඊට අමතරව සිසුන් සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත විනය පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙසද සිසුන් මෙම සාකච්ඡාවේදී ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් සිසුන් විසින් ඉවත් කරන ලද ශ්‍රීමත් අයිවර් චෙනින්ස් නාමපුර නැවත ලබා දී පැවති තත්ත්වය සම්බන්ධයෙන් ගුරුවරුන්ගෙන් සමාව ගත යුතු බව පාලක පක්ෂය විසින් ශිෂ්‍යයන්ට දැනුම් දුන් බව නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසුවා. දින කිහිපයක් තිස්සේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ පැවතියේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක්. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා ඇතුළු පීඨාධිපතිවරුන් කිහිප දෙනෙක් මහා ශිෂ්‍ය සංගමයේ සෙසුන් පිරිසක් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටියේ ඊයේ පස්වරුවේ සිටයි. මහා ශිෂ්‍ය සංගමයේ සමග විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැවති සාකච්ඡා අසාර්ථක වීම මේ තත්ත්වයට හේතු වුණා. පුරා පැය 20කට අධික කාලයක් නියෝජ්‍ය උපකුලපතිවරයා පීඨාධිපතිවරුන් දෙදෙනෙක් ආචාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් රඳවාගෙන සිටි පිරිසට අයත්. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විශ්වවිද්‍යාල භූමියේ උද්ඝෝෂණය කෘත වූයේ ඊයේ දිනේ. මේ වන විට පන්ති තහනමකට ලක්ව සිටින සිසුන්ගේ තහනම ඉවත් කරන ලෙසත් නව නේවාසිකාගාරයේ නාමපුවරුව නැවත ඉදිකිරීම පිළිබඳව උපකුලපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙසත් සිසුන් ඊයේ ඉල්ලා සිටියා. ඊයේ පස්වරුවේ සිට රඳවාගෙන සිටි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10:30ට පමණ සාකච්ඡාවක් සඳහා යොමු කෙරුණා. ඊයේ දහවල් සිට දැන් අපි අද වැස්නවරතුරු මායතුරු පිටස්තරු කිපදෙනෙක් සහ ආචාර්ය මණ්ඩලයේ කිපදෙනෙක් අතුරු ආචාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් වගේ ශිෂ්‍යෝ අපේ පේන්නේ නැද්ද? රැලි රඳවාගෙන සිටියා. ඉතින් ශිෂ්‍යෝ ඉල්ලා සිටින්නේ මෙම පන්ති තහනම සහ ඒ වගේම අධිකරණ ක්‍රියාමාර්ගයේ නවත් ලෙස ඒකට අපිට බලයක් නැහැ. අපි ශිෂ්‍යයන්ට පැහැදිලිව කිව්වා ඒක තීරණය කරන්න වෙන්නේ පාලක සභා පාලක මණ්ඩල රැස්වීමකින් ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය අපිට දැන් අත තියන්න බෑ අධිකරණය මගින් තමයි ඒක තීරණය කරන්න කියලා. නමුත් ශිෂ්‍යෝ අද උදේ වෙනතුරුත් අපිව මේ කාර්යාලේ රඳවන සිටින නිසා දැන් අපි හදිසි පාලක සභා රැස්වීමක් යනවා. දැන් ඒක පිළිබඳව තීරණයක් ගන්න. පෙරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ඇති වූ මෙම අර්බුදය සම්බන්ධයෙන් උපකුලපතිවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව අප වෙත අදහස් පළ කළා. ඇතිවී තියෙන ක්‍රියාදාමය දැඩි ලෙස හෙලා දකිනවා. මම හිතන්නේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවෙන් සුළු කොටසක් මේ වගේ ක්‍රියාදාමයකට පෙළඹෙන්නේ. මේක කිසිසේත්ම අවශ්‍ය නැති දෙයක්. මේ ප්‍රශ්න තාක්ෂණික ප්‍රජාතන්ත්‍රවාදී වහැතුලින් විසඳා ගන්න පුළුවන්. ඉතින් මෙවැනි බලහත්කාරකම් කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලයේ ආර්ථිකව මේ අධ්‍යයන කටයුතු ගෙනියන එක උපකුලපතිවරුන් වශයෙන් ආචාර්යවරුන් වශයෙන් පොදු ශිෂ්‍යයන් වශයෙන් අපි සියලු දෙනාගේම වමනාව තියෙනවා. ඉතින් මේ ටික දෙනෙකුට ඒ වගේ බලාත්කාරකම් නිසා මුළු විශ්වවිද්‍යාල පද්ධතියම අගාධයට ඇදලා අපි ඉඩ දෙන්නේ නැහැ. අපි යම්කිසි පියවරක් ගන්නකොට විශේෂයෙන්ම අපි හිතමු යම්කිසි ගොඩනැගිල්ලක් හෝ යම්කිසි වෙනත් ව්‍යවහයක් නම් කිරීමට යම්කිසි පෙළඹීමක් අපේ තිබෙනවා නම් ඉතින් අත්‍යවශ්‍යම අපි උත්සාහ කරන්නට ඕන. පුළුවන් තරම් ඒ සමස්තය පිළිබඳව අවධානය යොමු කරලා නැත්නම් විශ්වවිද්‍යාලය කියන්නේ කුමක්ද කියන අදහස පෙරටු කොටගෙන එම ක්‍රියා කරන්නේ. එහෙම නැත්නම් අපි ඒක කොටු සීමාවන් තුළ හිම කිරීම මම හිතන්නේ එච්චරම ගෝචර වෙන්නේ නැහැ. මොකද අපි බලන්නට ඕන විශ්වවිද්‍යාලය කියලා කියන ආයතන දෙස ජාතික වශයෙන් පමණක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් පමණක් නෙවෙයි එය ඓතිහාසික වශයෙන් වැදගත් ආයතනයක් වශයෙන් තමයි අපි බලන්නට ඕනේ. විශේෂයෙන් මේ අවධිය අපි දකිනවා විවිධ අධ්‍යාපනික ආයතනවල උසස් අධ්‍යාපනය බැලුවත් සාමාන්‍ය අධ්‍යාපනය බැලුවත් විවිධ ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග හෝ ශිෂ්‍ය අරගල පවතින බව. ඉතින් මම හිතනවා මේවා පසුපස යම් ආකාරයක න්‍යායපත්‍යයන් තියෙන පුළුවන්. මේකෙදී ඉවසීමෙන් කටයුතු කරලා ඒක කරන්න අවශ්‍යයි. ඒක නැත්නම් මේ අධ්‍යාපනය ඒ ලබන්න තියෙන කාල සීමාව අඩු කර ගැනීම තවත් කෙනෙකුට අසාධාරණ කරන ආකාරයක ක්‍රියාමාර්ගයක් ගැනීම තුළින් මම හිතන්නේ ඒක සමස්ත සමාජයටම බලපාන ප්‍රශ්නයක්.